අපේ channel එකේ පළවෙනි වීඩියෝ එකට එකතු වෙන හැමෝම සාදරයෙන් පිළිගන්නවා. මගේ නම හර්ෂාන්. මම PhD student කෙනෙක්. මගේ area එක data science and engineering. So මම අද ඔයාලට explain කරන්න යන්නේ ChatGPT එක සහ ඒක කොහොමද පාවිච්චි කරන්නේ දිනදා කටයුතු වලට කියලා. මේ වීඩියෝ එක ගොඩක් වෙලාවට broad audience එකට තමයි හදන්නේ. සිංහලෙන් මේක එක්ස්ප්ලেইন කරලා තියෙන වීඩියෝ ගොඩක් අඩුයි. ඒකින්ද තමයි මට මගේ යාළුවෝ ගොඩක් කිව්වා මේක පුළුවන් නම් කරන්න, මේක අනිත් අයට knowledge එක පොඩ්ඩක් share කරන්න කියලා. So ඒකින්ද තමයි මම හිතුවේ මේක කරන්න. මම මේ වීඩියෝ එක කරන්න පාදක කරගන්නේ Andridge කියන scientist ගේ ChatGPT ගැන තියෙන වීඩියෝ එක. So මම මේක සිංහලෙන් ඒ ගැන එක්ස්ප්ලেইন කරනවා. පළවෙනියටම කතා කරමු ඇයි ඔයා ChatGPT කියන එක use කරන්න ඉගෙන ගන්න ඕනේ. මොකක්ද ඒකේ තියෙන වැදගත්කම. So මොන වෘත්තිය කරත් දැනුම කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. So ඔයාගේ තියෙන දැනුම level එක අනුව ඔයාට යන්න කරන්න පුළුවන් තියෙන වැඩ වැඩි වෙනවා. ඒ වගේම ඔයාගේ expertise level එක වැඩි වෙනවා. So දැන් මේ ChatGPT එක වෙලා තියෙන දේ තමයි ඔයා කොච්චර level එකේ හිටියත් ඔයාට පුළුවන් මේ tool එක use කරන විදිය හරියට ඉගෙන ගත්තොත් අදාළ වෘත්තිය අනුව ඔයාට ඒ වෘත්තිය ගොඩාක් ඉස්සරහට යන්න පුළුවන්. So මනුස්සයව රිප්ලේස් කරනකොට මනුස්සයට ඉතාමත් වැදගත් වෙන tool එකක් වෙනවා. So මේක ඉගෙන ගන්න අයට ගොඩක් හොඳයි. මම මේ වීඩියෝ එක කරන්නේ computer science හරි machine learning හරි කරන අයට නෙවෙයි. මේ ගැන කිසිම idea එකක් නැති කෙනෙක්ට explain කරන විදියට තමයි. ඒකින්ද මම ගොඩාක් technical details වලට යන්නේ නැහැ. අර ගොඩාක් අයට තේරෙන්න කියලා දෙන්න තමයි උත්සාහ කරන්නේ. අද අපි මේ වීඩියෝ එකෙන් ප්‍රධාන දේවල් තුනක් කතා කරන්න ලෑස්ති වෙලා තියෙනවා. පළවෙනි එක තමයි කොහොමද අපි මේ ChatGPT කියන එක තේරුම් ගන්නේ. ඒ කියන්නේ මේකට දෙයක් මොකක් හරි දෙයක් අහලා black box එකකින් ඒ උත්තරේ එනවා කියන එක තේරුම් ගන්නවට වඩා මේකේ වෙන දේ පොඩ්ඩක් පිටිපස්සේ වෙන දේ තේරුම් ගත්තොත් ඒකෙන් කරන්න පුළුවන් දේවල් ගොඩක් වැඩි. දෙවෙනි දේ තමයි මම ඊළඟට එක්ස්ප්ලেইন කරනවා මේකෙන් කරන්න මේකේ ChatGPT එකට අමතරව වෙන තියෙන platforms මොනවද කියන එක. තුන්වෙනි එක තමයි සාමාන්‍යයෙන් මේකෙන් වැඩක් කරගන්නේ කොහොමද කියන. එහෙනම් බලමු අද අපිට මොනවද ඉගෙන ගන්න පුළුවන් කියලා. අපි දැන් ඉස්සෙල්ලාම try කරමු මේක තේරුම් ගන්න. මොකද්ද මේක ඇතුලේ වෙන්නේ? කොහොමද මේ මොඩල් එක හැදිලා තියෙන්නේ? මොන වගේ දේවල් use කරලා තියෙන්නේ හදන්න? මොන වගේ limitationද මේකට තියෙන්නේ? ඒක කරන්න කලින් මම ඉස්සෙල්ලාම තියෙන ChatGPT clones ටික පෙන්නන්න මොන වගේ platformද තියෙන්නේ. සාමාන්‍යව කට්ටිය දෙයක් කරද්දී සහ හිතුනොත් මේ වගේ subscription එකක් purchase කරන්න ගිහිල්ලා මේ හැම tool එකක්ම use කරලා බලන්න. එකට එක performance වෙනස්. හැමෝම එකම දේ නෙවෙයි use කරන්නේ. ඒකින්ද සාමාන්‍ය free දෙන එක වුණත් එක දෙයකට මෙතන කොටු වෙලා ඉන්න බෑ. හැමදේම experiment කරලා බලන්න. එකම ප්‍රශ්නේ වුණත් අහලා බලන්න කොහොමද ඒ කට්ටිය respond කරන්නේ කියලා. So ඉස්සෙල්ලාම අපි පටන් ගමු ChatGPT ගැන. ChatGPT වෙබ්සයිට් එක කට්ටියගේ chat කරන්න පුළුවන් ඉන්ටර්ෆේස් එක. So මේකේ models වගේක් තියෙනවා. මම මේකේ plus version එක use කරන්නේ කියනද මට use කරන්න පුළුවන් models වගේක් තියෙනවා. ඒ වගේම තියෙන features ටිකක් වැඩි. So මේක ChatGPT එක මේක Elon Musk ගේ Grok AI එක. ඒකට වෙන්න ඕන ඒකට login වෙමු. මේකේ තියෙන මගේ free version එක. So ඒකෙත් features වගේක් තියෙනවා. chat කරන්න පුළුවන්. So sign in වෙමු කවුද sign in වෙන්න පුළුවන්. කෙලින්ම Google through sign වෙන්න පුළුවන්. ඒක හරිම ලේසි. ඒකින්ද කිසිම ප්‍රශ්නයක් නැහැ. So got a Grok 3 තමයි model එකේ තියෙන. Grok 2 තියෙනවා. And yeah මේක Anthropic ලගේ Claude එකට ගියපුවාම ඔයාලට බලා ගන්න පුළුවන් කොහොමද ඒක තියෙන්නේ කියලා. එතනත් ප්‍රශ්න අහන්න පුළුවන්. And Gemini. So තේරුම් ගන්න බලමු කොහොමද මේ ChatGPT එක හැදිලා තියෙන්නේ කියලා. ඉස්සෙල්ලාම මොනවද කරන්න කලින් ඒක තමයි වැදගත්ම දේ. ඒක තේරුම් ගන්න පුළුවන් නම් මේකත් එක්ක වැඩ කරන එක ඇත්තටම කිසිම අමාරුවක් නැහැ. So ඉස්සෙල්ලාම හිතමු
උදාහරණයකට පුංචි ළමයෙක්ගේ කිසිම තේරුමක් නැහැ ගණිතය පොතක් මේ සිංහල පොතක් දුන්නොත් ආර්ථික විද්‍යාව පොතක් දුන්නොත් ඒ ළමයාට තේරෙන්නේ නැහැ. ඉතින් කියවන්න බෑනේ. ඉතින් එහෙම හරිම බේසික් දෙයක් තමයි තියෙන්නේ. ඒ කාලෙත් එක්ක ඉගෙන ගන්න. හිතමු අපි මේ පුංචි ළමයාට උදාහරණයකට විතර මේ පොත එක වෙන්න කරන්න බැරි දෙයක් වෙනාට මේ පොතේ තියෙන නොලෙජ් එක යාට අපි දෙනවා. එතකොට යාට නොලෙජ් එක තියෙනවා. මේ ආර්ථික විද්‍යාවක් දෙනවා. කම්බයින් මැතමැටික්ස් කියන නොලෙජ් එකක් දෙනවා. එතකොට මේ ළමයාට මේ වින්ඩෝ එක ඇතුලේ කියන්නේ මේ පොත් තුනෙන් ඇරෙන්න වෙන නොලෙජ් එකක් නැහැ. හරිද? එහෙම වෙන්න බෑ ප්‍රැක්ටිකලි බට් මම කියන්නේ මේ විදිහට හිතන්න කියලා. සෝ අන් ඒ වගේ තමයි මේ ChatGPT මොඩල් එක. ඒක ට්‍රේන් කරන්න අරන් තියෙන data ඉන්ටර්නෙට් එකේ තියෙන data තමයි අරන් තියෙන්නේ. සෝ ඉන්ටර්නෙට් එකේ PDF එකක් හරි ටෙක්ස්ට් ඩොකියුමන්ට් එකක් හරි කියන්නේ ටෙක්ස්ට් වශයෙන් තියෙන ඩොකියුමන්ට් එකක් හරි නැත්තම් බොහෝ දුරට ඒකට ඒ නොලෙජ් එක නැති වෙන්න තියෙන හැකියාව වැඩි. සෝ මේ zip file එකෙන් මම අදහස් කරන්නේ ට්‍රේන් කරපු මොඩල් එකක්. ඒකේ අර පොත් ඔක්කොම ගැන දැනුම තියෙනවා. මෙතන අපේ උදාහරණ විදිහට ගත්තොත් අර ළමයා මේ පොත් තුන ගැන දැනුම ඔක්කොම මේ zip file එකේ තියෙනවා. ඒකට අපි කියනවා එක මොඩල් එකක් කියලා. දැන් හිතන්න දැන් මම කිව්වා මේක ඉන්ටර්නෙට් එකෙන් අරගෙන තමයි මම ට්‍රේන් කරලා තියෙන්නේ කියලා. ඒ වුණාට මේවා ට්‍රේන් කරද්දී කියන්නේ මේ දැනුම දෙද්දී දැනුම කියන්නේ data තියෙන්නේ එක කාල පරාසයකට විතරයි. උදාහරණයකට මේක කට්ටිය ගාව data තියෙන්නේ 2018 වෙනකන් විතරයි නම් මේ මොඩල් එක දන්නේ 2018 වෙනකන් ඒවා විතරයි. ඊට පස්සේ ඒවා එයාට normally predict කරන්න බෑ, කතා කරන්න බෑ. ඒ වුණාට දැන් තියෙනවා වෙනම විදියක්. ඒ කියන්නේ ඒක මම පස්සේ කියන්නම් වෙබ් සර්ච් එකකින් කට්ටිය කරනවා. ඒ වුණාට සාමාන්‍යයෙන් මොඩල් එකක් මේ zip file එක ගත්තාම එයාගේ data තියෙන්නේ 2018 වෙනකන් නම් 2019 දී කියන්න බෑ. සෝ බලමු කොහොමද මේ මොඩල් සාමාන්‍යයෙන් ට්‍රේන් කරන්නේ කියලා. ඒකට අපිට ඕන වෙනවා මෙහෙම අයිඩියක් ගන්න. සෝ අපිට ට්‍රේන් කරපු මොඩල් එක මේ zip file එකේ මම නිරූපණය කරනවා. සාමාන්‍යයෙන් කියන්නේ ඉන්ටර්නෙට් එකේ තියෙන ඔක්කොම data ගත්තාම ලොකු data ප්‍රමාණයක්. ඒ වගේ data ප්‍රමාණයක් අරගෙන මේක ට්‍රේන් කරන්න එක කියන්නේ ස්ටේජ් දෙකකට මේක ට්‍රේන් කරනවා වගේ තියෙනවා. ප්‍රී ට්‍රේනින් ඇන්ඩ් පෝස්ට් ට්‍රේනින් කියලා එකට කියනවා. ඒ ගැන ලොකුවට හිතන්න ඕනේ නැහැ. මේක ඔය කට්ටිය හිතන්න මේකට අර නොලෙජ් එක දෙනවා කියලා හිතන්නකො. මේ මොඩල් එකක් තියෙනවා. මේ මොඩල් එකට ඒ නොලෙජ් එක දෙනවා. සෝ ට්‍රේනින් අර ඉන්ටර්නෙට් එකේ තියෙන ඔක්කොම data අරගෙන එක තැනකට ඕක ට්‍රේන් කරන්න සාමාන්‍යයෙන් එකපාරක් ට්‍රේන් කරන්න මේ කියන විදිහට $10 million මාස 3ක් වගේ නැත්නම් ඊට වැඩි වෙන්න පුළුවන්. එහෙම යනවා. ඔක්කොම ඩොකියුමන්ට් ටික අරගෙන මාස 3ක් එක දිගට යනවා. එහෙම කරද්දී ඉතින් ගොඩාක් කරන්ට් එක යනවා. ගොඩාක් එනර්ජි එක වේස්ට් වෙනවා. ඒ වගේම ගොඩාක් සල්ලි ප්‍රමාණයක් යනවා. එහෙම හැමදාම ට්‍රේන් කරන්න බෑ මේ මොඩල්. ඒ කියන්නේ ඒකෙනින්ද අර 2020 ට්‍රේන් කරපු මොඩල් එක අපි ගොඩක් පාවිච්චි කරනවා. ඒ වුණාට මේ මොඩල් එකට අර 2021 වෙන නොලෙජ් එක නැහැ. හැබැයි අපි ප්‍රශ්නයක් ඇහුවොත් එයා සමහර විට මේ ChatGPT එක උත්තර දෙන්න පුළුවන් 2021 ගැන වුණා. ඒ දෙන්නේ එයා ඒක ඇත්තටම බොරුවට දෙන්නේ. එහෙම කියන්නේ hallucination කියලා කියනවා. කියන්නේ නිකන් හිතන්න මම උදාහරණයක් විදියට මගෙන් හෙට වෙන්නේ මොකක්ද කියලා අහුවොත් මට කියන්න බෑ. ඒ වගේ මට බොරුවක් කියන්න පුළුවන්. ඒ වගේ දෙයක් තමයි ChatGPT එකත් කරන්නේ. සෝ ඒක ඒව ගැන එහෙම හරියට අවධානමක් හරියට තේරුම් ගන්න ඕන. ඒ වගේ knowledge එක තියෙන limit එක ගැන. සෝ එහෙම තමයි මොඩල් එක ට්‍රේන් කරලා දෙන්නේ. and මේ post training කියන එකේදී pre training and post training එක එච්චර 10 million වගේ යන්නේ නැහැ. ඒ වුණාට යම්සි මුදල් ප්‍රමාණයක් යනවා. ඒක ට්‍රේන් කරලා තියෙන විදිය වෙනස්. ඒ වගේම ඔය post training කියන එක වෙනස් විදියට ඇත්තටම කරන විදිය හඳුන්වලා දුන්නා. මම කලිනුත් තිබ්බා. මම හිතන්නේ හරියට මම දන්නේ නැහැ මම මේ ෆීල්ඩ් එක කරන්න තියෙන. ඒකට මම මේ පේපර් එක කියවම තියෙනවා. ඒ කට්ටිය අර ගොඩක් වෙනස් විදියකට ඒක හොඳ data quality එක ගැන උනත් කතා කරලා මේ deep sea
ලා ඒ කට්ටිය ඉන්ට්‍රොඩියුස් කරලා දීලා තිබ්බා රීසනින් මොඩල් එකේදී. මේක හරි. දැන් ප්‍රශ්නයක් මම ඇහුවා. මම මේක ChatGPT මොඩල් එකේ මම මේක අහපුවාම ChatGPT එක මට දුන්නා. එතකොට මේක user මේක assistant. So මේක assistant. මේක user and මේක assistant කින් ආපු උත්තරේ තමයි මේක. So කොහොමද දැන් අපි මේක තේරුම් ගන්නේ? ඒකට අපිට තේරුම් ගන්න වෙනවා මේ tokens කියන දේ සහ token window කියන එක. දැන් මම ඉස්සෙල්ලා කිව්වා මේ තමයි මොඩල් එක කියලා. දැන් මේ මොඩල් එකෙන් තමයි මම මේ අලුත් chat එක පටන් ගන්න. මේ ChatGPT එකේ මේ අලුත් chat එකක් මම පටන් ගන්නවා මෙතනින්. මම ChatGPT එකේ අලුත් chat එකක් පටන් ගන්නවා මෙතනින්. ඒක වුණාම ඒ ChatGPT අලුත් window එකක් පටන් ගත්තාම අලුත් chat එකක් පටන් ගත්තාම context window එක මම හිතන්නේ ඒක closely බිඳුවට යනවා. බිඳුවටම යනවා. ඒ කියන්නේ මොකුත් දැනුමක් නැහැ. කොහොමද මේ context window කියන එක තේරුම් ගන්න. So අපි හිතමු මෙතන අපි hard sheet එකක් අරගෙන ඔයයි වගේ යාළුවයි නම ලියනවා. ප්‍රශ්නයක් ලියනවා. ඉස්සෙල්ලා ඔයා පටන් ගන්න ඉස්සෙල්ලාම ඔයානේ chat එක දාන්නේ. ප්‍රශ්නයක් ලියනවා. ඊට පස්සේ ඔයාගේ යාළුවා ඒකට reply එකක් කරනවා. හැබැයි යාළුවත් ඊළඟ රූල් එක ලියන්න ඕනේ. ඔහොම ලියනවා hard sheet එකේ රූල් නැහැ නේ. රූල් තියෙන කොල එක ලියනවා. ඔය ලිව්වට පස්සේ ඔක පිරීලා යම් කිසි වෙලාවක ඔක පිරෙනවා. So ඒකට තමයි එහෙම හිතන්න context window කියන එක. ඒ context window එක full වුණාට පස්සේ එතනින් යාට පස්සේ ලියන්න බෑ. ඒ වගේම අපි chat එකක් open කරලා ප්‍රශ්න අහගෙන අරගෙන උත්තර එද්දී ඔය context window එක full වෙනවා. ඒ ගැන අවධානම් වෙන්න ඕනේ. සාමාන්‍යයෙන් හරි. මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ context window එක මෙන්න මේ වෙබ්සයිට් එකේ තියෙන මේ tokenizer කියන එකෙන් තේරුම් ගන්න පුළුවන්. හිතන්න context window එකක් කියන්නේ අර ලියන්න පුළුවන් වචන ගාන කියලා හිතන්නකෝ. දෙන්නටම ලියන්න පුළුවන් වචන ගාන. දැන් ඒකේ වචනේ ගණන් කරන්න පුළුවන්. ඒකෙන් වචන ගාන ගණන් කරන එකට අපි කියනවා මෙහෙම ඒක නෙවෙයි බත් වචන ගානට අපි කියනවා token කියලා හිතමු. token කියන. එතකොට මේකේ limit එකක් තියෙනවා මේ token count එකේ. ඊට වඩා දැම්මොත් බෑ. මේක තමයි සාමාන්‍යයෙන් ඔය ChatGPT එකට යන user assistant කියලා දෙනවා. එහෙම තියෙද්දි ChatGPT එක තේරුම් ගන්න පුළුවන් මේ ප්‍රශ්නයක් දාන්නේ උත්තරයක්ද දෙන්නේ කියන එක යාට තේරුම් ගන්න පුළුවන්. මේ කැලෙන් තියෙන්නේ මොකද්ද කම්පියුටර් එක එන්දියෙන් දකින කියන එක තමයි මම හිතන්නේ මෙතන තියෙන්නේ. So user විදියට මම ප්‍රශ්නයක් අහනවා. What is your name? දැක්කනේ එහෙම දාපුවම token count එක වැඩි වුණා. මෙතනත් වැඩි වුණා. what is your name කියන එක ආවා. user මේ ප්‍රශ්නේ අහනවා කියලා. එතකොට මෙතනත් ඒක වැඩි වෙන්න ඇති. ඔකට වීඩියෝ කරලා විවසර කරලා බලන්න. එතකොට ඔයාලට තේරුම් ගන්න පුළුවන් මොකද වෙන්නේ කියලා. ඊට පස්සේ හිතන්න දැන් ChatGPT එකෙන් මට reply එකක් එනවා. I am ChatGPT. දැන් මෙතන ඒක වැටුණා. මෙතනත් ඒක වැටුණා. ඒක ChatGPT එකට එන information එකේ ඒක වැඩිලා තියෙනවා. හරියටම ඒ කියන්නේ මම අහුව ප්‍රශ්නයක්. ඒතකොට ChatGPT එක දුන්නා කියන එක යාගේ මෙමරි එකේ තියෙනවා. හැබැයි එතකොටම token count එකත් වැඩි වෙලා තියෙනවා. එතකොට මේකත් වැඩි වෙනවා. ඒ token එකේ limit එකක් තියෙනවා. දැන් මෙතන අපි මතක තියාගන්න ඕනේ දේ තමයි මෙතන දැන් එක chat එකක් අපි open කරලා කරගෙන යද්දී හිතන්නකෝ අපි එක economics ගැන හරි එහෙම ප්‍රශ්නයක් අහගෙන යද්දී අර token count එක පිරීගෙන යනවා. එම් පිරීගෙන යද්දී සමහර වෙලාවට ඒක හරියටම ඒකට යන මෙමරි එකත් වැඩි. එතකොට ඒ කියන්නේ මොඩල් එකට යන මෙමරි එක වැඩි. එතකොට ඔය කට්ටිය සමහර විදිහට ඒක හරියට වැඩ ගන්න නැති වෙන්නත් පුළුවන්. ඒකින්ද
ඒ ගැන පරිස්සම් වෙන්න ඕනේ. මොන හරි ඔකට ටොපික් එක මාරු කරොත් මන්නම් කියන්නේ අලුත් chat window එකක් open කරලා ඒ topic එක හිතන්න economics ගැන කතා කරලා ඔයා මොකක් හරි A level එකක් ගැන අහනවා නම් ඒක කරන්න එපා. වෙනම ඒක වෙනම එක කරා යන්න. මොකද නැත්තම් ඔක්කොම mix වෙනවා model එකට. මොකද ඒ ඔක්කොම අර context window එක ඇතුලේ තමයි මේක තියෙන්නේ. ඒකින්ද අලුත් ප්‍රශ්නයක් අහනවා නම් අලුත් chat එකක් open අලුත් ප්‍රශ්නයක් නෙවෙයි අලුත් topic එකක් ගැන අහනවා නම් වෙන chat එකක් open කරලා ඒ ගැන අහන්න. ඒ වගේම මේක තියෙන ලිමිට් එක ගැන පරිස්සම් වෙන්න. කොච්චර ඒ කියන්නේ පරිස්සම් වෙන්න නෙවෙයි. ඉතින් ගොඩාක් එක මේකේ කරගෙන ගියොත් ප්‍රශ්න අහගෙන ගියොත් මොඩල් එකට යන කාලයත් වැඩි. එතකොට ඒකට ඉවලුවේට් කරන කන්ෆියුස් වෙන්න පුළුවන්. ඒකින්ද එහෙම කරන්න එපා. යම් ක්ලාස් දුරකට ගිහලා වෙන එකක් යූස් කරන එක තමයි හොඳ. වෙන chat එකක් open කරලා කරන එක තමයි හොඳ. එතකොට අපි මේක සාමාන්‍යයෙන් ChatGPT එකේ දැන් අපි දන්නවා මේක ට්‍රේන් කරන්න කොහොමද, කොච්චර data ප්‍රමාණයක් එම තියනවාද, ඒ වගේම කොච්චර මොනවද තියෙන ලිමිටේෂන් කියන. ඒ වගේම දැන් අපිට තේරෙනවා මේක chat එකක් පටන් අරන් යද්දී මොනවද වෙන්නේ කියලා. so හරි දැන් ඔයාලට මොඩල් එක ගැන දන්නවා, ට්‍රේන් කරන විදිය දන්නවා. එතකොට එක chat එකක් ඕපන් කරපුවාම මොකද වෙන්නේ කියලා දන්නවා. කොච්චර ලිමිටේෂන් එකක් තියනවද කියලා දානවා. කොහොමද ඔකට මේක ඒ කියන්නේ ප්‍රශ්න අහන්න ඕනේ විදියක් දන්නවද? කියන්නේ මොන වගේ ප්‍රශ්නද අහන්න ඕනේ, මොකද්ද තියෙන එක කන්ෆියුස් වෙන්නේ නැති වෙන්න ප්‍රශ්න අහන්න කොහොමද කියන එකත් ඔකට දැන් යම් තාක් දුරකට තේරෙනවා. ඊළඟට අපි බලමු තියෙන ෆීචර්ස් ටික. අපි දැන් මේ ප්‍රශ්න අහන් යද්දී සමහර හිතන්නකො මේ chat එකෙන් chat එකට තියෙන memory එක වෙනස්. chat එකෙන් chat එකට අර topic වෙනස් වෙනවා අපි කතා කරන් ගියේ. එතකොට සමහර අපි ගැන තියෙන important memories මේ ChatGPT එක මතක තියාගන්න. එහෙම කරාදී සමහර වෙලාවට මෙතනින් වැටෙනවා memory updated කියලා එනවා. ඒ කියන්නේ මගේ වයස හරි මම කරන job එක හරි එහෙම දුන්නොත් එයා ඒක මතක තියාගන්න. මට ඒක පෙන්වන්න බෑ මගේ personal details තියෙන හින්දා. ඒක ඔයාට ඕන නම් ඒක delete කරලා දාන්නත් පුළුවන්. ඒ වුණාට ඒක තියෙද්දි මට නම් ඇත්තම ලේසි. මොකද එන input එක මට ඕන විදිහට හරියට එයා හදලා දෙන හින්දා. මම කලින් කිව්වා මොඩල් එක ට්‍රේන් කරද්දී ඒකට දැනුම තියෙන්නේ අවුරුදු ඒ කියන්නේ ට්‍රේන් කරලා තියෙන අවුරුදු ගාන සහ data ප්‍රමාණය මත පමණයි කියලා. ඒ කියන්නේ අවුරුදු ගානක තියෙන data විතරයි. 2018 වෙනකන් data විතරක් නම් එතකන් විතරයි යට උත්තර දෙන්න පුළුවන්. ඒ වුණාට දැන් අලුතෙන් ෆීචර් එකක් මේකට ඇඩ් කරලා දෙනවා. අලුතෙන් නෙවෙයි ටිකක් කල්. ඒකට පුළුවන් අද උන දෙයක් වුණත් හොයලා අපිට කියන්න. කොහොමද ඒක කරන්නේ? so සාමාන්‍යයෙන් නම් අපි කරන්න ඕනේ අද වෙන දෙයක් හොයන්න නම් Google කරලා තමයි සාමාන්‍යයෙන් අපි කරන්නේ. Google කරලා link වල ගිහලා බලලා තමයි තීරණය කරන්නේ මොකද්ද වෙන්නේ කියලා. මොකද්ද වෙලා තියෙන්නේ කියලා. ඒ වුණාට මම explain කරන්නම් කොහොමද ChatGPT එක ඇතුලේ මේක වෙන්නේ කියලා. දැන් මේ ChatGPT එකේ අපි අද ගැන ප්‍රශ්නයක් අහමු. අපි අද ගමු what are the news today in USA. දැක්කද? මෙන්න ඒක තමයි වෙන්නේ. මෙතන හරියට දැක්කනම් search in the web කියන දේ වුණා. එහෙම වෙන්නේ එහෙම උනේ ඒක සාමාන්‍ය මොඩල් එක ඔටෝමැටිකලි දන්නවා මේක අද දෙයක් ගැන අහන්නේ knowledge එක නැහැ කියන්නේ මොඩල් එක දන්නවා. ඒකින්ද එයා web search කියන function එක ඔටෝමැටිකලි on කරගෙන එයා ඒ දේ කරා. එහෙම නැත්නම් ඔයාලට කෙලින්ම කරන්න පුළුවන් මෙහෙම මේක on කරලා මෙහෙම ශ්‍රී ලංකා කියලා අහන්න පුළුවන්. එතකොට කෙලින්ම search in the web කියන දේ වෙනවා. news තියෙන තැන් වලින් ඔන්න ඔය දේවල් ටික වෙලා තියෙනවා. ඔය ටික ඉන්ටර්නෙට් එකකින් වෙලා තියෙනවා. so කොහොමද මේක වෙන්නේ? ලොකු ප්‍රශ්නයක්. කොහොමද වෙන්නේ කියන්නේ. දැන් මම කියලා දෙන්නම්
ඒක වෙන්න කොහොමද දැන් අර ට්‍රේන් කරමු ඩේටවල ඕක නෑ ඕක වෙන්නේ දැන් මේ ඒක වෙන්නේ හොඳට කට්ටිය මම කිව්වා මේක මතක තියාගන්න කියලා කන්ටෙක්ස්ට් වින්ඩෝ කියන්නේ කොලේ ලියන්නේ මම මෙතන ප්‍රශ්නයක් ඇහුවා මේ ප්‍රශ්නය ඇහුවට පස්සේ මෙයා කරන්නේ ඉන්ටර්නෙට් එකට ගිහිල්ලා ඉන්ටර්නෙට් එක through වෙබ්සයිට් ඇක්සස් කරලා ඉන්ටර්නෙට් එක through වෙබ්සයිට් ඇක්සස් කරලා එක වෙබ්සයිට් වලට ගිහිල්ලා අද වෙච්ච නිවුස් ගැන ඩේටා එකතු කරනවා ටෙක්ස්ට් ඩේටා එකතු කරගෙන ඒ කට්ටිය එක ගෙනල්ලා මෙන්න මේ කන්ටෙක්ස්ට් වින්ඩෝ එකේ පුරවනවා හරියට අර half sheet එකේ ලියනවා half sheet හිතන්න පොතක් තියනවා කියලා එතන half sheet එකේ ලියන්න බෑනේ ඔක්කොම වෙබ්සයිට් එකෙන් වෙබ්සයිට් එකේ දේවල් පොතේ ලියනවා ඊට පස්සේ ඒකෙන් තමා ඒ සම්පූර්ණ එකෙන් තමා අරගෙන තමා මොඩල් එක අපිට අවුට්පුට් එක දෙන්නේ. එතකොට මේ ප්‍රශ්නේ හරියනේ කොච්චර අර ලිමිටේෂන් එක අවුරුදු ගාන ලිමිටේෂන් එක තිබ්බත් අර වෙබ් සර්ච් කියන ෆන්ක්ෂන් එක ඔන් කරපුවාම ඉන්ටර්නෙට් එකෙන් හොයලා data ටික මේ context window කියන ඇතුළට දානවා. chat එක ඇතුළට දානවා. ඊට පස්සේ එහෙම වෙනවා. ඉතින් මේක context window එක ගොඩක් ලොකු වෙනවා. එහෙම වෙබ් සර්ච් ෆන්ක්ෂන් එක ආවම memory එක යනවා වැඩි. එහෙම ප්‍රශ්න තියෙනවා. ඒනට එක ඉතාමත් යුස්ෆුල් ෆීචර් එකක් අද දේවල් හොයලා දෙන එක සහ ඩීප් සර්ච් කියන ෆන්ක්ෂන් එකක් තියෙනවා ඒකටත් බොහෝ වෙලාවට යූස් කරන්නේ වෙබ් සර්ච් කියන ෆන්ක්ෂන් එකෙන් තමයි ගොඩක් දේවල් සිද්ධ වෙන්නේ අද අපි ගොඩක් දේවල් කතා කරා chat gpt එක ඇතුලේ මොකද්ද වෙන්නේ කියලා කොහොමද data use වෙන්නේ model කොහොමද train වෙන්නේ ඒ වගේම අලුත් chat එකක් කොහොමද හැසිරෙන්නේ වෙබ් සර්ච් එක කොහොමද වෙන්නේ කියන දේවල් අපි කතා කරා. ඒ දේවල් ඇත්තටම හරියට ඔයගට්ටිය මම කියපු දේවල් හරියට ඔයගට්ටියට තේරුම් ගන්න පුළුවන් වුණා නම් ඒක ඇත්තටම ඇති මේකත් එක්ක හොඳටම වැඩ කරන්න. ඔයා ලිමිටේෂන්ස් ටික දන්නවා, මේකේ වෙන දේවල් ටික දන්නවා under the hood. ඒකින්ද කිසිම ප්‍රශ්නයක් වෙන්නේ නැතුව ඔයගට්ටියට වැඩ ගන්න පුළුවන්. මම ඒ වුණාට ෆීචර්ස් ගැන කතා කරනවා කියලා කිව්වා. ඒ වුණාට ඒක කම්පයර් කරන්න ගියොත් ගොඩක් වෙලා යනවා. ඒකින්ද මම අද ගැන කතා කරන්නේ මම මේකට එන රියැක්ෂන්ස් බලමු. කට්ටිය මේ ගැන කතා කරන්න කැමති නම් මම ඊළඟ වීඩියෝ එක කරන්නම්. කොහොමද මේකේ ෆීචර්ස් යූස් කරන්නේ ඩීප් සර්ච් ෆන්ක්ෂන් එක වගේ. ඒ වගේම මට ඕනනම් කම්පැරිසන් එකක් කරන්න පුළුවන් මේකේ ප්ලස් මෝඩල් එක සහ ප්‍රෝ මෝඩල් එක ඔයාලෝ ගාව තියෙනවා. ඒකෙන් උනත් අපිට පුළුවන් බලන්න මොකක්ද තියෙන වෙනස මොන වගේ capabilities තියෙන්නේ මේ models වලට කියලා. ඔයාලට මොන හරි මේ ගැන ප්‍රශ්නයක් තියෙනවා නම් බලන්න. ඊට වඩා හොඳට මේ ගැන deeply දැනගන්න ඕන නම් Andrich ගේ වීඩියෝ එක ගන්න මම ඒක attach කරනවා. ඒක සුපිරිම වීඩියෝ එකක්. හොඳටම explain කරනවා. ඒකට ගිහිල්ලා බලන්න. ඒ වගේම science ගැන හරි මොන හරි ගැන දැනගන්න ඕන නම් තියෙනවා නම් يعني කරන research ගැන හරි මොන හරි දේවල් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. ඉන්ට්‍රස්ට් එකක් මට පුළුවන් වෙලා තිබ්බොත් මම කියලා දෙන්න උපරිම try එක දෙන්න. So yeah, thank you very much for listening and yeah, see you next time.